අනිත් එක මේ JP එක ඔයගොල්ලෝ දැනගන්න කවදාවත් ඔය පවිත්‍ර වන්නිආරච්චිට අත තියලා ඕගොල්ලන්ට යහතින් ඉන්න හම්බෙන්නේ නැහැ. ඕගොල්ලෝ සර්වසාධාරණයෙන් හම්බගත්ත සතේ හරි ඕගොල්ලෝ ගන්න තමයි අපෙන් මේ හදන්නේ. හරිද? ටින් නම්බර එක මේ දාලා අපි රටේට බදු ගන්න ඕනේ. ඇයි අපි රටේට බදු ගන්නේ මොකටද? ඒවා ගන්න ඕනේ මිනිස්සුගේ ප්‍රයෝජනයට. පිටරට බදු ගන්න නමුත් ගන්න ඕනේ මිනිස්සුගේ ප්‍රයෝජනයට ඒවා. එහෙම නැතුව මේ වෙන විකාර වැඩවලට මේ යොදවන්න ඕනේ නැහැ සල්ලි. දන්නවද? දුක් මහන්සියෙන් මිනිස්සු මේ මේ හරි හම්බ කරලා ඔය බදු ගෙවන්නේ ඒකට. එහෙම නැතුව මේ වෙන මොකටවත් නෙමෙයි. ඕගොල්ලෝ අරවා මේවා ඕගොල්ලෝ මේ කන්ස්ට්‍රක්ෂන් කරන්න ඕනේ. ඒවා මේ හදන්න ඕනේ දනව්. ගම් මට්ටමේ බිම් මට්ටමේ වැඩ පටන් ගන්න ඕනේ. එච්චරයි. දැන් රටවල් දිනුවන මිනිස්සු වැඩ කරනවා. ඒ පැය 18ක් වැඩ කරන්න ඕනේ. මේ පැයකට වැඩ කරන්නේ හරියට. කන්තෝටකට ගියාම මිනිස්සුන්ගේ වැඩ ඉක්මනට වෙන්නේ නැහැ. මේ ඒවා කල් දාලා පහු කර ඉන්නවා. එහෙම හරියන්නේ නැහැ. මිනිස්සුන්ට ඒකනේ ඔය පෙලක් වෙලාවට කේන්ති යන්නේ. දැන් ඔය මන් දන්න යාළුවෙකුත් ඉන්නවා. එයාත් කිව්වා එහෙමයි කියලා. ඒ කියන්නේ එහෙම කරන්න හොඳ නැහැ. මොකද මිනිස්සු විශ්වාසයෙන් තියෙන හින්දානේ ඒ තැන් වලට යන්නේ. එහෙම මේ කල් දාන්න ඕනේ. ඒවා ඉක්මනට ඉවර කරලා මිනිස්සු ඒවා නිදහස් කරන්න ඕනේ. ඒකයි. එහෙම නැත්තම් ඕගොල්ලන්ට සාපවාදී. එච්චරයි. ඕගොල්ලන්ට සාප වෙන්න පුළුවන්. හරිද? මන් දන්නේ. මන්නේ ඕවෙන් බේර ගන්න හරි. එච්චරයි. අනිත් එක ඕගොල්ලෝ මේ අනිත් එක අර කවුද කුමාර මුණසිංහනේ කුමාරේ කවුද ජැක්සන්ගේ භාර්යාව. ඔයා මොකද්ද? ඔයා මහින්දව සමාන කරා මේ බුදුන් වහන්සේට. බුදුන් වහන්සේ කියන්නේ කොච්චර උතුම් චරිතයක්ද කියන්නකෝ. බුදුහාඳුරු කියන්නේ බුදුහාඳුරුවන්ට සමාන කරන්න එපා මේ මහින්දව. හරිද? ඒවට එපා පුතේ. ඒවට ආවොත් ඉතින් ඉවරයි. හරිද? අපිත් ඉන්නවනේ. හරිද? අපිත් මේ රටේ ඉන්නේ. ඒවා කරන්න එපා. එච්චරයි. නේද? මහින්ද කියන්නේ මේ මුස්ලිම් මේ ඒගොල්ලෝ ඔය රාජපක්ෂ නිකායේ රාජපක්ෂ පරම්පරාව ඒගොල්ලෝ හදාගෙන නැත්තම් ඒගොල්ලෝ රාජපක්ෂ නෙමෙයි. ඒගොල්ලෝ ඇමරිකාවේ ගණන් ගන්නෙත් නෑ දුප්පත්ලු. ඔව් බොරු නෙමෙයි ඇමරිකාව ගණන් ගන්න. ඇමරිකාවේ ගියාට ගණන් ගන්න සත පහකට. එච්චර මං කියන්නේ. හරිද? නමුත් මං රාජපක්ෂට වයින්න නමුත් මං කියන්නේ එහෙම සමාන කරන්න එපා බුදුන් හාමුදුරුවන්ට. බුදුන් වහන්සේ සමාන කරොත් ඔයාට කෙලවෙයි. ඔයාගේ කටේ එක්කෝ විසර ගිරියක් කර මොකක් හරි එහෙම නැත්තම් කුණු පණුවාරේ ගහයි. එච්චරයි. නැත්තම් එහෙම මේ සමාන කරන්න එපා. මොකද බුදුන් වහන්සේ කියන්නේ කොච්චර උතුම් අපිට වඳින්න පුළුවන් චරිතයක්ද? හරිද? බුදුන් වහන්සේ අන්න එහෙම මේ අපි කොට එහෙම පොලිසියෙක්. හරිද? බුදුන් වහන්සේ කියන්නේ නැතු මහින්ද කියන්නේ එහෙම නෙමෙයි. මහින්ද රට බේගත්ත කාලේ නමුත් ෆීල්ඩ් මාෂල් අංකල්ට බොරුවට